බතික් කලාව කියන්නේ මොකක්ද කියලා හරියටම අඳුනගත්ත කෙනෙක් එයාගේ ඩිසයින් ගණන් අඩුවට දෙයිද? එයා හරි ලස්සනට කැපවීමෙන් ගොඩක් දවසක් ගිහිල්ලා ඒ දේ අලුත්ම නිමැවුමක් ඒ කියන්නේ සමහරවිට එයා ඒ කරන නිෂ්පාදනය එයාට උවමනා කලර් එක එන්නේ නැතුව ඊට පස්සේ ඒ කලර් එක නැතුව වෙන එකට try කරන්න ගිහිල්ලා ආපු ලස්සන කලර් එකක් කරන එක. ඉතින් එහෙම කරපුවාම ගොඩක් වෙලාවට හිතනවාද මේක කොපි එකක් කියලා. මොකද මම නම් කැමති මගේ ඩිසයින් කොපි කරනවට. මොකද කොපි කරනවට කියන්නේ මට මේ ළඟදී මම ඇත්තට මේ කතා කරන්න ආවේ මට 4 දෙනෙක් එවලා තිබුණා අක්කේ මේ ඔයාගේ ෆොටෝස් වගේක් මේ පේජස් වල ගෲප් වල ෂෙයා වෙනවා මෙන්න මේ ඒවා මේ සමහරු දාගෙන ඉන්නවා කියලා. ඉතින් මං කෝ හරි කමන්නේ මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මං ගිහින් බැලුවා. ගිහින් බලනකොට ඇත්තටම මම මේ AI වලින් කරපු වීඩියෝ ෆොටෝස් වගේක් තමයි දාලා තිබුණේ. ඉතින් එයා දාලා තිබුණේ ගෲප් එකකට මේ සාරි එක කරලා දෙන්න පුළුවන් මිල කීයද කියලා. ඉතින් සමහරට ඒ සාරි එක මගේ ගණන් වැඩි වෙන්නේ නැති. ඒ කොහොම වුණත් මම දැන් ගොඩක් වෙලාවට මෙතන කතා කරන්න කියලා ලෑස්තුනේ මොකද දන්නවද දැන් ගොඩක් වෙලාවට සමහරු කියනවා එක එක්කෙනාගේ ඩිසයින් කොපි කරනවා කියලා. ඇත්තටම අපි ඩිසයින් එකක් කොපි කරේ නැත්නම් කොහොමද අලුත් නිෂ්පාදනයක් නිෂ්පාදනය වෙන්නේ? හැබැයි ඩිසයින් එක කොපි කරාට කමන්නේ ඒක වෙනස් කරන්න ඕනේ. මොකද ඒ ඩිසයින් එකේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව හදලා ඔයා ඒක ඔයාගේ කරගන්න ඕනේ වෙනස්ම විදිහකට. මේ බතික් කලාවේ ඩිසයින් වෙන්නේ අන්න ඒ විදිහට ගොඩක් වෙලාවට. මොකද සමහර ඉන්නවා මුල්ම අධියරේ පොඩ්ඩක් ඉගෙන ගන්න ඉන්න අය මම ගණන් අඩුවට දෙනවා කියලා. සමහරු මම දැකලා තියෙනවා සාරි එක 2800ට 3900ට අපි සාරි එක දෙනවා කියලා. ඉතින් මේ සාරි එක දෙන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්න බෑ. ඒගොල්ලෝ මෙහෙමයි බිස්නස් එකක් කරගෙන යනවා නම් ඒකේ විදිහට කරන්න අමාරුයි.
පරම්පරාගතව ආපු බතික් කලාවට දැන් ගොඩක් අය උගන්වලා ඒක ගොඩක් වෙලාවට සමාජ අතරට ගිහිලා තියෙනවා. පුංචි පුංචි දැන් සමහරලාට Java paste එක හදා ගන්න අපිට දැන් හරිම ලේසි. අපිට කඩේට ගියොත් ගන්න පුළුවන් ඩයි ටික. ඒ අරගෙන ගාලා පොඩි වැක්ස් ටිකක් ගාලා දීපම ඒක හරි වෙනස්ම ඩිසයින් එකක් වෙනවා. ඒක ඇත්ත බතික් කලාව කියන්නේ බතික් සායම් පොඩ්ඩක් දැම්මත් ඒක කලාව කියන දේ රැඳෙනවා. ඉතින් මම කියන්නේ ඕගොල්ලොන්ට පුන පුනා මම දැන් මේ කියන දේ මම සමහරට තේරෙනවද දන්නේ නැහැ සමහරුන්ට. මම මේ කියන්නේ ඔයාගේ ඒ මහන්සියට අඩු ලන්සුවක් දෙන්න එපා. ඔයාගේ නිෂ්පාදනය උපරිම ඔයා කරනවා. ඒකට ඔයාට වටින ලන්සුවක් දෙන්න. මොකද එතකොට තමයි අපේ කලාව රැඳිලා ඉන්නේ. දැන් මේ ගොඩක්ම තියෙන printed. ඇත්තටම printed එක මාර විදිහට අපේ ඇහත් රවටනවා. ඇත්තටම මමත් මේ ළඟදී ගිහිල්ලා බැලුවා දැන් පියෝ ඔරෙන්ජ් එකක් තිබුණා. ඔරෙන්ජ් එකට බ්ලැක් දාලා තිබුණා මාර්ම ලයිට්නින්. හැබැයි අපි ඔරෙන්ජ් එකට බ්ලැක් දාපුවම මේ ලයිට් ගතිය එන්නේ නැහැ රෙද්දට. ඒක නිසා තමයි මම තේරුම් ගත්තේ මෙයා කොහොමද මේක කරලා තියෙන්නේ කියලා ළඟට ගිහිල්ලා බලනකොට පොඩ්ඩක් ඇහැට ලං කරලා බලනකොට තමයි පේන්නේ මේ ඒකේ පොඩි පොඩි ඩොට්ස් තියෙනවා. ඒ ඩොට්ස් තියෙනකොට තමයි මම හඳුනගත්තේ නෑ මේක printed එකක් කියලා. ඇත්තටම අපිට ඒකට ඇහැ දකින්නකොටම හිතෙනවා මේක printed ද මේක බතිද්ද. සමහරවිට අපිව ඇහැ රවටන තරමටම printed කරන අය ඒක සූක්ෂමව කරලා තියෙනවා. සෝරි ඉතින් මට පොඩ්ඩක් අසනීපෙනුත් ඉන්නේ. ඉතින් ආයෙත් කියන්නේ ඔයාගේ නිෂ්පාදනයට අඩු වටිනාකමක් දෙන්න එපා. බතික් කියන්නේ ලස්සන කලාවක්. ලෝකයක් අල්ලන්න පුළුවන් කලාවක්. ඉතින් අපි හිමීටම ලෝකෙම අල්ලමු කියලා තමයි මගේ බතික් යාළුවන්ට කියන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් ජය වේවා. මගේ page එක follow කරලා නැත්නම් follow කරන්න, share කරන්න. ඉතින් ඔයාට ඉගෙන ගන්න දෙයක් තිබුණා නම් මොන හරි කියලා යන්න පහට message එකක් තියලා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. හේලි ජය වේවා ඔයාලා හැමෝටම.